මමට කිව්වොත් සත පහක්වත් මාර්කටිං වලට වියදම් කරන්නේ නැතුව රියල් ලෝයල් කස්ටමර් බේස් එකක් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ලොන්ච් කරන්නත් කලින්ම හදාගන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද? ඔව්. එහෙම කරන්න පුළුවන්. මේකට කියන්නේ ෆවුන්ඩර්ස් මාර්කටිං කියලා. ලංකාවේ තාම මේක එච්චර ජනප්‍රිය නෑ. හැබැයි ඉන්ටර්නැෂනලි මේක සෑහෙන වෛරල්. මේක වෙන්නේ මෙහෙමයි. අර ලොකු කම්පැනිස් කරනවා වගේ එක්ස්පෙන්සිව් ටීසර් කැම්පේන්ස් වලට ඔයා සල්ලි නාස්ති කරන්නේ නෑ. ප්‍රොඩක්ට් එක හදලා ඉවරනකම් බලන් ඉන්නෙත් නෑ. ඔයා ඩේ 1 ඉඳලම ඒ කියන්නේ මේ බිස්නස් අයිඩියා එක ඔයාට ආපු දවසේ ඉඳලම හැම දෙයක්ම ඔයා ඩොකියුමන්ට් කරනවා. තවත් සරල කරොත් මෙන්න මේ වගේ. ඩේ 1 අද තමයි මගේ ක්ලෝදින් බ්‍රෑන්ඩ් එක පටන් ගන්න අයිඩියා එක ආපු පළවෙනි දවස. ඩේ 2 අද අපි අපේ ක්ලෝදින් බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එක ඩිසයින් කරමු. ඩේ 3 අද තමයි අපේ ලොකුම සප්ලයර් හොයාගෙන යන දවස. මෙන්න මේ වගේ ඔයාගේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන දවස වෙනකම්ම දවසින් දවස ප්‍රෝග්‍රස් එක ඔයා මිනි බ්ලොග්ස් විදිහට පෝස්ට් කරන එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේකේ හොඳම දේ ඔයා පෙන්වන්නේ ඔයාගේ සක්සස් එක විතරක් නෙමෙයි. ඔයා ඔයාගේ ස්ට්‍රගල් එක අමුයෙන් මිනිස්සුන්ට පෙන්නනවා. හොඳ සප්ලයර් කෙනෙක් හොයාගෙන යද්දී ඉන්න ප්‍රශ්න, ඔයාගේ ප්‍රොඩක්ට් එක දාන්න ෂොප් එකක් හොයන්න යද්දී ඉන්න ප්‍රශ්න, වැඩේ කරගෙන යද්දී ප්‍රශ්න නිසා ඔයාට වැඩේ අතාරින්න හිතුණා කියමු. ඒකත් පෙන්වන්න. අනිත් වැදගත්ම දේ ඔයා ඔයාගේ ඔඩියන්ස් එක එන්ගේජ් කරගන්න එක. ඔඩියන්ස් එකෙන් ප්‍රශ්න අහන්න. එයාලට වෝට් කරන්න chance එකක් දෙන්න. ලෝගෝ එක ඩිසයින් කරනකොට ආස කලර්ස් මොනවාද? ඔයාලා කැමතිම මැටීරියල්ස් එක මොකද්ද? මේ වගේ ප්‍රශ්න අහලා කස්ටමර්ව පුළුවන් තරම් ඉන්ටරැක්ට් කරගන්න. අන්තිමට ඔයා ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන දවස වෙද්දී කස්ටමර්ට දැනෙන්නේ නිකම් ඔයාගේ ප්‍රොඩක්ට් එක සල්ලි දීලා ගන්නවා වගේ නෙමෙයි. එයාට දැනෙන්නේ ඔයාගේ බිස්නස් එක හදන්න එයාත් ඇත්තටම උදව් කළා කියලා. ඔයා එතනදී නිකම්ම ඇක්වයර් කරේ කස්ටමර් කෙනෙක් නෙමෙයි. ඔයා හැදුවේ ඉමෝෂනල් ඉන්වෙස්ටර් කෙනෙක්ව. ඉතින් ඔයා ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ මෙතඩ් එක try කරලා බලන්න.